ඔබ රජයේ රැකියාවකට ගියොත් ඔබ ජීවිතය පටන්ගන්නෙත් ඉතාමත් අසරුණු තත්ත්වයකින් ඒවගේ අවුරුදු 30ක් 35ක් වැඩ කරලා ඔබ විශ්‍රාම ගන්නකොටත් ඔබ පටන්ගත්ත තැන ඉඳන් අඩුම ගානේ 10%ක්වත් ඒ මට්ටමේ නිහලට එන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට තරුණයෙක් හම්බුණා මේ ඔන්ලයින් ගේමින් කරලා $5000ක් මාසෙට උපයන. ඒ කියන්නේ $5000ක් ලක්ෂ 10කට වැඩි මුදලක් ඒ කාලේ. රටේ ඉන්න ස්වාමින් වහන්සේලාට වඩා වැඩි ප්‍රමාණයක් බුද්ධ දර්ශනය ඉගෙන ගත්ත උපාධිධාරීන් බිහි කරනවා නම් එතන ශ්‍රම වෙළඳපොළත් එක්ක මිස්මැච් එකක් තියෙනවා. මම දන්න ඉන්නවා මේ වීඩියෝ එඩිටර්ස්ලා ඇනිමේෂන් කරන අය මේ ඇමරිකාවේ යුනිවර්සල් වගේ ෆිල්ම්ස් වල කෑලි එඩිට් කරන. ලෝකයේ ඉන්න ප්‍රබලම ධනවත්තු කීප දෙනා ගත්තොත් මම හිතන්නේ ඉලොන් මස්ක්, ජෙෆ් බේසෝස්, මාර්ක් සකර්බර්ග් වගේ ගත්තොත් උපාධිය ඉවර කරපු නැති අය. ඉන්දියාව ගත්තොත් ඔවුන්ගේ යුනිවර්සල් පේමන්ට් ඇප් එක UPI එක හරහා දැන් පාරේ ඉන්න ඒ කියන්නේ එළවලු වෙලෙන්ද පවා ඩිජිටල් ඇප් එකෙන් තමයි දැන් ගනුදෙනු කරන්නේ. ශ්‍රී ලංකාව තුළ තියෙන අධ්‍යාපන අවස්ථා ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? 1940 ගණන් වල අපිට නිදහස 48 ලැබෙනකොට ආසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල තිබුණේ ලංකාවේ. හැබැයි අද පළවෙනි 1000 තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය විතරයි. ඇත්තටම දමිත වික්‍රමසිංහ කියන්නේ කවුද? ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ සංකීර්ණ සහ සරල උත්තර දෙකක් තියෙනවා කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම දමිත වික්‍රමසිංහ කියන එක කවුද කියලා ඇහුවම මට මුලින්ම කියන්න තියෙන්නේ මේ රටට අසීමිතව ආදරය කරන පුද්ගලයෙක් කියලා. මොකද විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ පරම්පරාවේ උගත් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොඳ රැකියාගත වෙච්ච විශාල පිරිසක් මේ රට හැර යන ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් එදා ඉඳන්ම මම විදේශ අධ්‍යාපනයක් ලැබුවත් මේ රටට තියෙන අසීමිත ආදරය නිසා මේ රටට නැවත ඇවිල්ලා මේ රට තුළ කරන්න පුළුවන් මේ රටේ ඉදිරි ප්‍රගමණයට කරන්න පුළුවන් දේවල් කරපු පුද්ගලයෙක් විදිහටත් ඒ වගේම විශේෂයෙන්ම මම හිතන්නේ මම ඉතාමත් ආදරණීය පුතෙක් ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක් සහ ස්වාමි පුරුෂයෙක් විදිහටත් මම හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම අවුරුදු 20ක් විතර මේ රටේ පෞද්ගලිකාංශයේ සේවය කරලා විශේෂයෙන්ම වෙළඳකරණය, අල්විකරණය වැනි සබ්ජෙක්ට්ස් වල ඉඳලා මගේ පළවෙනි උපාධිය තියෙන තොරතුරු තාක්ෂණය වුණාට ව්‍යාපාර කළමනාකාරය පැත්තට මම යොමු වෙච්ච කෙනෙක්. ඉතින් ඒ හරහා ලබාගත් අත්දැකීම් එක්ක ලැබුණු ආරාධනාවක් අනුව 2019 දී මම රාජ්‍යාංශයට යොමු වුණා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා වශයෙන්. ඒ වගේම කලක් එහි සේවය කරලා අපිට වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබුණ නිසා නැවතත් ආරාධනාවකින් මම ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විදිහට වැඩ කරා. ඉතින් දැන් මම ඒ රාජ්‍යාංශයේ තනතුරු වලින් අයින් වුණාට පස්සේ මේ රටේ තාරුණ්‍යයට සේවයක් කරන්න ඕන නිසා මගේ දිවංගත පියාගේ නමින් මහාචාර්ය ජගත් වික්‍රමසිංහ පදනම කියලා තරුණ සංවර්ධන පදනමක් දියත් කරමින් ඉන්නවා. එතකොට ඔබේ ජීවිතයේ ඔබට හිටිය වීරයා කවුද? මෙහෙමයි මම හිතන විදිහට ඕනම දරුවෙක්ට ඔහුගේ වීරයා වෙන්නේ ඔහුගේ පියා. සාමාන්‍යයෙන් අපි කුඩා කාලේ ඉඳන් ඔබට මුලින්ම දකින්න ලැබෙන ඒ කියන්නේ වීර චරිතය එහෙම නැත්නම් මේ සමාජයේ කැපී පෙනෙන චරිතය තමයි ඔබගේ පියා. මටත් එහෙමයි. විශේෂයෙන්ම මගේ තාත්තා මාතර වගේ ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා අධ්‍යාපනය ලබලා ඉතින් ඔහුට මේ රටේ පිළිගැනීමක් ලබා ගන්න ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ලබා ගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ හරහා අපි විශේෂයෙන්ම මම කුඩා කාලේ ඔහු දිහා බලන් ඉඳලා විශේෂයෙන්ම මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ආර්ථික සංවර්ධන ගමනක් කරා ගෙනියන්න ඕන කියලා දැඩිව විශ්වාස කරපු පුද්ගලෙක්. ඒ වගේම ගමකින් ඇවිල්ලා අධ්‍යාපනය ලැබුවත් මේ රටේ ජනාධිපතිවරු දෙදෙනෙක්ගෙම ළඟින් ඇසුරු කරන්න, ඔවුන් සමග වැඩ කරන්න ලැබිච්ච චරිතයක්. ඒ වගේම ආර්ථික විද්‍යාව මහාචාර්යවරයෙක්, මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ජාතික අධ්‍යාපන ආයතනය වගේ තැන්වල අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට ඉඳලා තියෙනවා. ඒ වගේම උපකුලපතිවරයා වශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවය කරා. ඒ වගේම රක්ෂණ සංස්ථාව වැනි ආයතනවල සභාපතිත්වය ඔහු දරා සිටියා. ඉතින් ඒ වගේ වීර චරිතයක් දිහා බලාගෙන ඉන්නකොට තමයි මටත් හිතුනේ කුඩා කාලේ ඉඳන් මමත් මේ රටට එවැනි වූ සේවාවක් කරන්න ඕන කියලා. එතකොට ඔබ පසුගිය කාලේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති බවට පත් වෙනවා. ඉතින් ඔබතුමා හිටපු සභාපතිවරයෙක් විදියට ඔබතුමා මොකක්ද අපේ රටේ තාරුණ්‍ය ගැන හිතන්නේ? මට නම් අපේ රටේ තාරුණ්‍ය ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. මොකද
අපි කොච්චර කතා බහ කරත් මේ රටේ ඉඳලා වැඩක් නෑ ඒ වගේ මතයන් ඉදිරිපත් කරන්න හැදුවත් මම යවන සමාජ සම්මේලනයේ සභාපතිවරයා විදිහට ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා තමයි යවන සමාජ සම්මේලනයේ සභාපතිවරයා වෙන්නේ. ඉතින් ඒ හරහා ලක්ෂ 5ක් විතර ඍජු සමාජිකාවන් එක්ක මට ගනුදෙනු කරන්න ලැබුණා. විශේෂයෙන්ම අපි යන් කතා කියන වැඩසටහන හරහා හැම දිස්ත්‍රික්කෙම තරුණ 나යකයන් එක්ක අදහස් හුමාරු කරගත්තා. ඉතින් මම හිතන්නේ ඔවුන්ගේ තියෙන දක්ෂතාවයන් හරියට උපමට්ටම් කරලා ගන්න වැඩපිළිවෙලක් තමයි ඕන. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන අපේ හිටපු තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ සංකල්පයන් අනුව අපිට විශාල වැඩ කොටසක් කරන්නට ලැබුණා. විශේෂයෙන්ම මම ඔබට අර කලින් ප්‍රශ්නේදී කිව්වා වගේ යන් කතා වැඩසටහන. එතනදී ඍජු අදහස් හුමාරු කරලා ඔවුන්ගේ කොහොමද ඊළඟ සංවර්ධනයේ ප්‍රගමණයට අපි කොහොමද දායක වෙන්නේ කියන කතිකාවක් ඇති කළා. ඒ වගේම Hope for Sri Lanka වැඩසටහන හරහා අපි මේ රටේ ව්‍යවසායකයන් තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කරන්න, තරුණයන් වෘත්තිකයන් බවට පත් කරන්න විශේෂයෙන්ම අපි ඒකේ තේමාව ගත්තේ මිලියන් ඔපචුනිටිස් කියන එක. ඒ කියන්නේ ජීවනෝපාය අවස්ථාවන් මිලියනයක්. රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශය ඇතුලේ මිලියනයක් අවස්ථාවන් මේ රට තුල තියෙද්දි තාරුණ්‍ය රැකියා ඉල්ලලා නැත්නම් රැකියා නෑ කියන අදහස මත සමහර දේශපාලන පක්ෂ මම හිතන්නේ තාරුණ්‍ය යොමු කරලා තියෙනවා. හැබැයි මේ රටේ තරුණයෝ ටිකට මේ රට හදන්න හැකියාව උනන්දුව සහ කැපවීම තියෙනවා කියන එක මම දැඩිව විශ්වාස කරනවා. රටක ආර්ථික සංවර්ධනයට තාරුණ්‍යයේ තියෙන බලපෑම මොකද්ද? ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ රටක ආර්ථික සංවර්ධනයට තාරුණ්‍යයට තමයි විශේෂයෙන්ම වගකීම තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට තියෙන වැදගත් ශක්තියක් විදියට මම දකින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4න් එකක් එහෙම නැත්නම් 25ක් අවුරුදු 29ත් 15ත් අතර වයස් මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී ශ්‍රම වෙළඳපොළට ඉතාමත් දැඩි බලපෑමක් කරන්න පුළුවන්. ඒ වගේම දැඩි බලපෑමක් සහිත ආර්ථික සංවර්ධනයට බලපෑමක් කරන්න පුළුවන්. මම හිතන්නේ තාරුණ්‍යයක් ශ්‍රී ලංකාව තුළ ඉන්නවා. ඉතින් අපි බලන්නට ඕනේ විශේෂයෙන්ම මේ තාරුණ්‍ය කොහොමද ඒකට යොමු කරන්න කියලා. දැන් ඔබ දන්නවා විශේෂයෙන්ම දැන් ජනමාධ්‍ය ප්‍රවෘත්ති බැලුවොත් හැමතිස්සෙම මේ රටේ ඊළඟ උගත් පරම්පරාව වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මොකද කරන්නේ? පාර දිගේ ඇවිල්ලා Tamanට අදාළ නොවන දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය පාලනය කරන්න බලනවානේ මේ රටේ හැම කෙනාම. දැන් බලන්න රට පාලනය කරන්න එනවා සියලුම වෘත්තීය සමිති. රාජ්‍ය පාලනය නෙමෙයිනේ වෘත්තීය සමිතිවල ඔවුන්ගේ ඒ කියන්නේ ජොබ් එක වෙන්නේ ඔවුන්ගේ ශේස්ත්‍රය සඳහා අදාළ කර්තව්‍යයන් කරන්න. දැන් ඔබ දැකලා තියෙනවද කවදාවත් වෘත්තීය සමිතියක් මේ ඒ ශේස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් ස්ට්‍රයික් කරනවා? එහෙම නැත්නම් වැඩ වර්ජන කරනවා? අපිට මේ සෞඛ්‍ය වෘත්තීය සමිති ගත්තොත් මේ රටේ රෝහල් වල ඇඳවල් ප්‍රමාණය මදි. මේ රටේ ජනතාව රෝහලකට ආපුවාම බිම නිදා ගන්න වෙනවා කියන එක වෙනුවෙන් සටන් කරනවා. ඒකයි මම කියන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තාරුණ්‍ය තේරුම් ගන්නට අවශ්‍යයි. මේ අර අපි බඩ පුරව ගන්න. එහෙම නැත්නම් හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනයක් මේ ලෝකේ කිසිම රටක් ඒ හරහා දියුණු වෙලා නැහැ. ඒක කෙලින්ම කියන්නට අවශ්‍යයි. ඒක නිසා මේ රටේ තාරුණ්‍ය අපේ වගකීම තමයි අපි තරුණ පරම්පරාවෙන් එළියට ගියපු කණ්ඩායම් විදිහට අපේ වගකීම තමයි මම දකින විදිහට මේ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ මේ යැපුම් මානසිකත්වයෙන් මේ තාරුණ්‍ය එළියට ගන්න එක. මොකද හේතුව මම පෞද්ගලිකව දකින දෙයක් තමයි ඔබ රජයේ රැකියාවකට ගියොත් ඔබ ජීවිතේ පටන් ගන්නෙත් ඉතාමත් අසරණ තත්ත්වයකින් ඒ වගේම අවුරුදු 30ක් 35ක් වැඩ කරලා ඔබ විශ්‍රාම ගන්නකොටත් ඔබගේ ජීවිතේ අපි කියනවා quality of life කියන එක. ඒක දිහා බැලුවම ඔබ පටන් ගත්ත තැන ඉඳන් අඩුම ගානේ 10%ක්වත් ඒ මට්ටමේ ඉහළට එන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මම හිතන්නේ ආර්ථික සංවර්ධනයේ මේ තාරුණ්‍ය මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ රජයේ රැකියා කියන මානසිකත්වයෙන් එළියට එන්න ඕන කියන එක. ඒ රජයේ රැකියා මානසිකත්වයෙන් එළියට ආපුවාම අනන්තවත් අවස්ථාවල් මේ ගෝලීය ආර්ථිකය තුල තියෙනවා. දැන් විශේෂයෙන්ම ගන්නකො මේ YouTube හරහා මේ වැඩ කරන තරුණ ව්‍යවසායකයෝ මම දන්නවා සමහර අය මේ මාසෙකට ඩොලර් 10000ක් 15000ක් මේ YouTube හරහා උපයනවා. ඒ වගේම තවත් රැකියා උපදන්නන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ තවත් අයට රැකියා ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ තාරුණ්‍ය සහ අපිට තියෙන ශක්තිය තමයි මේ රටේ විශාල තරුණ පරපුරක් මේ වර්තමානය තුල සිටීම. ඒ තරුණ පරපුර
අපේ වගකීම තමයි අවශ්‍ය ඒ ස්කිල්ස් එහෙම නැත්නම් ඒ අවශ්‍ය හැකියාවන් උපමට්ටම් කරලා ඔවුන් මේ අවස්ථාවට ලබා දෙන්න. මම හොඳ උදාහරණයක් කියන්නම්. තරුණ සේවා සභාවේ සභාපතිවරයා වශයෙන් ඉන්නකොට වනාත විල්ලුවේ මම අමාත්‍යතුමත් එක්ක ගියාම අපිට තරුණයෙක් හම්බුණා මේ ඔන්ලයින් ගේමින් කරලා $5000ක් මාසෙට උපයන. ඒ කියන්නේ $5000ක් ලක්ෂ 10කට වැඩි මුදලක් ඒ කාලේ උපයන. එතකොට ඒ තරුණයාගේ පියා ගොවි මහත්තයෙක්. ඉතින් ඒ ඔන්ලයින් ගේමින් කරන අතරතුර තාත්තගේ වගාවටත් ඔහු උපකාර කරනවා. ඒක හරහාත් ආර්ථික දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඔහුගෙන් ඇහුවම අමාත්‍යතුමා ඇහුවම මොනවද මල්ලි වාට වෙන්න ඕනේ කියලා සර් පුළුවන් නම් මට සිග්නල් බූස්ටර් එකක් ගහලා දෙන්න කියලා කිව්වා. මේ අවශ්‍ය ඒ ඔහුගේ ඩේටා කනෙක්ටිවිටි එක ලබා ගන්න. ඉතින් එවැනි වූ තරුණයන් අනන්තවත් මේ රට තුල ඉන්නවා. ඉතින් ඒ තවත් ඒ අවස්ථාවන් පුළුල් කිරීම තමයි මම හිතන්නේ ආර්ථික සංවර්ධනය අතින් තරුණයන් යොමු කරගන්න අපි කළ යුතු වගකීම.